ආයුබෝවන්. අද අපි පොඩ්ඩක් ගැඹුරට යමු. මේ පෞද්ගලික අභ්‍යවකාශ කර්මාන්තය ගැන කතා කරන්න. ඒ කියන්නේ ඒකේ වර්ධනය බලපෑම වගේ දේවල්. ඔව් විශේෂයෙන්ම Blue Origin SpaceX වගේ සමාගම් ගැන නේද? හරියට හරි. අපේ අතේ තියෙනවා Blue Origin ගැන විස්තර, ආර්ථික පැත්ත ගැන විශ්ලේෂණ, ආයෝජන එහෙම කොහොමද කියලා. සදාචාරාත්මක කාරණා ගැන තියෙනවා නේද? රජයේත් එක්ක වැඩ කරන විදිහ එහෙම. ඔව් ඒවත් තියෙනවා. බලමු ඉතින් මේක ඇත්තටම මොකද වෙන්නේ? අපිට කොහොමද බලපාන්නේ අනාගතේ මොන වගේ වෙයිද කියලා. පොඩක් තේරුම් ගන්න අපි පටන් ගමුද Blue Origin එකෙන්. ජෙෆ් බේසෝස් 2010 පටන් ගත්ත එක නේද? ඔව් 2010. එයාලගේ ප්‍රධාන ඉලක්ක කීපයක්ම තියෙනවා. එකක් තමයි අර නැවත පාවිච්චි කරන්න පුරුණ රොකට්. අර නිව් ෂෙපර්ඩ් වගේවා. නිව් ෂෙපර්ඩ්. අනිත් එක අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය. ඊට අමතරව NASA එකේ ආර්ටමිස් වැඩසටහනට. ඒකටත් සම්බන්ධයි. ඔව්. එයාලා හදනවා Blue Moon කියලා චන්ද්‍ර ගොඩ බැස්සවමක්. ඉතින් යාළගේ ජයග්‍රහණ ගත්තොත් නිව් ෂෙපර්ඩ් සාර්ථකයි කිව්වා? ඔව්. ඒකේ සාර්ථක ගුවන් ගමන් තියෙනවා. එයාලගේම BE3 එන්ජින්ම තියෙනවා. NASA එක හවුල්කාරීත්වය දැන් ශක්තිමත්. හරි. හැබැයි මේ වගේ සමාගම් වේගයෙන් එද්දී මේ මුළු කර්මාන්තයම කියන්නේ ගෝලීයව ගත්තම කොයි වගේ තැනකද දැන් තියෙන්නේ? ඇත්තටම මේකේ වර්ධනය නම් පුදුමයි. දැනටමත් ගෝලීය අභ්‍යවකාශ කර්මාන්තයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 469ක් පැනලා. බිලියන 469ක්? ඔව්. ඒකනොත් 77ක්ම ඒ කියන්නේ 4/3කටත් වඩා වාණිජ පෞද්ගලික අංශයෙන් එන්නේ. එතකොට ආයෝජන එහෙම? ආයෝජන ගැන කිව්වොත් ෆ්ලොරිඩාව තමයි තියෙන්නේ මේකේ කේන්ද්‍ර ස්ථානය වගේ වෙලා තියෙන්නේ. අභ්‍යවකාශ කර්මාන්තයේ සිලිකෝන් නිම්නය කියලා කියනවානේ. කැනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විතරක් 2021 දී ඩොලර් බිලියන 5.25ක ආර්ථික ප්‍රතිදානයක් දීලා තියෙනවා. ලොකු ගාණක්. ඔව්. අනික 2015 ඉඳන් ගත්තම පෞද්ගලික ප්‍රාග්ධනයේ ඩොලර් බිලියන 47කටත් වඩා මේකට ඇවිත්. වැඩිපුරම වෙන්චර් කැපිටල් වලින්. ඒ කියන්නේ අර අලුත් අවදානම් වෙඩි ව්‍යාපාර වලට කරන ආයෝජන හරියටම හරි. එක්සත් රාජධානිය දෙවනියට ඉන්නම ආයෝජන ආකර්ෂණය කරගන්න තැනක් විදියට. එතකොට අනිත් ප්‍රධානම කෙනා SpaceX. එයාලා ගැනත් කතා කරන්නම වෙනවා. අර නැවත භාවිත කරන රොකට් වලින් වියදම 8 විතර ගුණයකින් අඩු කරා කියන එක. ඒක තමයි විප්ලවීයමදී 8 විතර ගුණයකින් වියදම අඩු වෙනවා කියන්නේ. ඒක අනිත් අයට ලොකු තරංගයක් නේද? Blue Origin, Virgin Galactic වගේ අයට. අනිවාර්යෙන්ම. ඒක තමයි මේ තරංගකාරීත්වය වැඩි කරලා තියෙන්නේ. ඒකම අර පෘථිවිය සඳහා අභ්‍යවකාශය කියන එකෙන් අභ්‍යවකාශය සඳහා අභ්‍යවකාශය කියන අදහසට යනවා කියන එක. ඒ මොකද ඒ කියන්නේ? අභ්‍යවකාශය සඳහා අභ්‍යවකාශය. ඒ කියන්නේ දැන් වියදම අඩු නිසා අභ්‍යවකාශයේ තියෙන සම්පත් පාවිච්චි කරලා අභ්‍යවකාශයේම මොනවා හරි හදන්න. කර්මාන්ත ජනාවාස වගේ දේවල් ගැන හිතන්න පටන් අරන්. ඒක රසවත්. මෙතනදී අර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් PPPs කියන්නේ හරිම වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට NASA එක ආර්ටමිස් වැඩසටහනට භාණ්ඩ යවන්න SpaceX Blue Origin පාවිච්චි කරන එක. රජයට පුළුවන් පෞද්ගලික අංශයේ වේගය අලුත් අදහස් කාර්යක්ෂමතාව එහෙම පාවිච්චි කරන්න. ඔව්. NASA වගේ ආයතන දැන් නිෂ්පාදකයෙක් වගේ නෙවෙයි සේවා මිලදී ගන්න පාරිභෝගිකයෙක් වගේ වෙලා. හැබැයි අභියෝගත් ඇති නේද මේ හවුල්කාරීත්වය වෙලා? තියෙනවා. සමහර වෙලාවට බලපත්‍ර ගන්න කල් යනවා. සමහර නීති රෙගුලාසි පරණයි. ඒ වගේ දේවල්. ඒත් අර 2015 CRA වගේ නීති වලින් පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීමකුත් වෙනවා. හැබැයි මේ මූලාශ්‍රවල තවත් පැත්තක් ගැන අවධානය යොමු කරනවා. ඒ තමයි සදාචාරාත්මක කාරණා. මොනවද ඒ වගේ තියන්නේ? එකක් තමයි ලොකු කෝපරේෂන් වල බලය වැඩි වෙන එක. අර අභ්‍යවකාශ අධිපතීන් ස්පේස් බැලන්ස් කියලා කියන කට්ටියක් අතේ මේක පාලනය වෙයිද? ධනය බෙදීමේ විෂමතාවය වැඩි වෙයිද කියන එක. ඒ කියන්නේ අභ්‍යවකාශයත් පොහොසත්තු කීප දෙනෙක්ගේ සෙල්ලමක් වෙයිද කියන එක. ඒ වගේ බයක් තියෙනවා. ඒ නිසා අභ්‍යවකාශ ආචාර්ය ධර්ම ස්පේස් එතික්ස් ගැන පැහැදිලි රාමුවක් ඕන කියනවා. ඒ ඇරෙන ආරක්ෂක ප්‍රශ්නයම ඔව් ඒකත් ලොකු කාරණාවක්. සයිබර් ප්‍රහාර වලින් චන්ද්‍රිකා මධ්‍යස්ථාන ආරක්ෂා කරගන්න එක. අනික අතට අර චන්ද්‍රිකා නාශක අවි, ඒ කියන්නේ SAT අවි චන්ද්‍රිකාවලට පහර දෙන්න පුළුවන් අවි. ඔව් ඒ වගේ තර්ජන තියෙනවා. ඒවත් එක තමයි මේ කර්මාන්තයේ ඉදිරියට යන්නේ. හරි. එතකොට මේ ඔක්කොම දිහා බැලුවම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය ඔකද? සාරාංශයක් විදිහට. සරලවම කිව්වොත් පෞද්ගලික අංශයේ ඇවිත් අභ්‍යවකාශ ගවේෂණය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් කරමින් ඉන්නවා. වියදම අඩු වෙලා, ප්‍රවේශය වැඩි වෙලා, අලුත් දේවල් නවෝත්පාදනය වෙනවා. ආර්ථික වාසිත් තියෙනවා. ඔව් ආර්ථික වාසි තියෙනවා. ඒත් එක්කම අර අපි කතා කරපු නියාමන සදාචාරාත්මක අභියෝග තියෙනවා. මේ ගමන සාර්ථක කරගන්න නම් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන් හරිම වැදගත් වේවි. අවසාන වශයෙන්
හිතන්න දෙයක් තියෙනවද මේ ගැන? ඔව් අභ්‍යවකාශයේ මේ විදිහට තව තවත් වාණිජ්‍යකරණය වෙද්දී ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ පුළුල් පිරිසකට බෙදලා යනවද? මේ ගවේෂණය සිද්ධ වෙන්නේ සදාචාරාත්මකවද තිරසාරවද කියන එක අපි කොහොමද සහතික කරගන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. අතීතයේ අපි පෘථිවිය කරගත්ත වැරදි, ඒ කියන්නේ සම්පත් බෙදලා ගිය විදිහ, පරිසර හානිය වගේ දේවල් විශ්වීය මට්ටමේ නායක නොවෙන්න වග බලාගන්නේ කොහොමද? ඒක තමයි ලොකුම අභියෝගය වෙන්නේ.